වීඩියෝ එඩිටින් ගැන ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න ඔයාලට දැන් මාත් එක්කම ට්‍රේන් වෙන්න පුළුවන්. hida.lk අපේ වෙබ්සයිට් එක සහ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක අපි මේ වෙනකොට හදලා ඉවර කරලා තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් විධිමත්ව ඕගොල්ලන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යන්න. අද මම විශේෂයෙන්ම මේ වීඩියෝ කරන්න හිතුවේ අපේ අලුත් ප්ලැට්ෆෝම් එක ගැන. ඒ කියන්නේ hida.lk ගැන කියන්න සහ ඉදිරියේදී පටන් ගන්න තියෙන අපේ අලුත් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ගැන මතක් කිරීමක් කරන්න. පසුගිය මාර්තු මාසයේ අපි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ටිකක් පටන් ගත්තා Adobe Premiere වලින් කොහොමද වීඩියෝ එඩිට් කරන්න කියන එක ගැන ඉගෙන ගන්න. ඉතින් මට ඒ වෙලාවේ දැනුණ දෙයක් තමයි මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා. ලංකාවේ ඉන්න අය වගේම පිටරට පදිංචි වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයොත් මේ ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඒ නිසාම ඉටලි, ජර්මනි, UK, ජපාන්, කොරියා වගේ රටවල ඉන්න අය මාත් එක්ක සම්බන්ධ වුණා. ඒ හැම ක්ලාස් එකක්ම සැලසුම් වුණේ ඉන්ඩිවිජුවල් ට්‍රේනින් නැත්නම් ප්‍රයිවට් ට්‍රේනින් විදියට. ඒගොල්ලෝ ඒ රටවල් වල ඉඳලා Microsoft Teams හරහා මාත් එක්ක ජොයින් වෙලා එහෙම තමයි අපි ඒ ට්‍රේනින්ස් කරගෙන ගියේ. එහෙම ඉන්ඩිවිජුවල් නැත්නම් ප්‍රයිවට් ට්‍රේනින්ස් කරනකොට මට ඒගොල්ලන්ට කෙලින්ම අවධානය දීලා ඒ හැම දෙයක්ම කතා කරම ට්‍රේන් වෙන්න පුළුවන්. ඒක තමයි ඒකේ විශේෂත්වය. ඊට අමතරව අපි තව ගෲප් ක්ලාස් එකකුත් කළා. ඒකත් හුඟක් සාර්ථකයි කියලායි මට හිතුනේ. මේ වෙනකොට නම් ඒ ක්ලාස් එක ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඒකට සහභාගී වුණ අය දන්නවා ඒකේ ප්‍රතිඵල කොහොමද කියලා. මේ වෙනකොට ඒ ඉන්ඩිවිජුවල් නැත්නම් ප්‍රයිවට් ට්‍රේනින් කරපු අයගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් සමහර ඒවා ඉවර වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ ගැන දක්වපු අදහස් අපේ වෙබ්සයිට් එකේ hida.lk අපේ වෙබ්සයිට් එකේ බලන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට හිතෙනවා ඇතිනේ මේ HIDA කියන නම හැදුනේ කොහොමද කියලා. HIDA කියන්නේ Havik Institute of Digital Arts කියන එක. මේක අපේ Havik Studios කියන අපේ ආයතනය විසින්මයි මේ කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් ඒකයි ඒකට ඒ නම දාන්න හේතු වුනේ. දැන් මම කියන්නම්කෝ අලුතෙන් පටන් ගන්න යන ක්ලාසස් ගැන නැත්නම් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ගැන. ලබන සැප්තැම්බර් මාසේ මට අලුතෙන් වෙලාව හම්බ වෙනවා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ටිකක් පටන් ගන්න. මොකද මට කාලය තමයි සීමිත වෙන්නේ. ඉන්ඩිවිජුවල් නැත්නම් ප්‍රයිවට් ට්‍රේනින්ස් කරනකොට ඒ වෙනුවෙන් ඒගොල්ලෝ වෙනුවෙන් මේ කාලය වෙන් කරන්න වෙන නිසා කාලය හුඟක් සීමිත වෙනවා. කොහොම වුණත් සතියකට පැය එකහමාරක් වගේ කාලයක් අපි එක ස්ටුඩන්ට් කෙනෙක් වෙනුවෙන් වෙන් කරනවා. ඒ වගේම මේ වැඩි රාත්‍රී කාලයේ වුණත් ක්ලාසස් කන්ඩක්ට් කරන්න පුළුවන්. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. මොකද වෙන රටවල් වල ඉන්න අයට පැය ගානක වෙනසක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පහසු වෙලාවට ඒ ක්ලාසස් සැලසුම් කරලා දෙන්න මට හැකියාව ලැබිලා තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මට දැනට available times ඇත්තටම හරිම සීමිත ප්‍රමාණයක් තියෙන ටයිම් ස්ලොට්ස් ටික අපේ කෝස් එකකට ජොයින් වෙනකොට නැත්නම් එන්රෝල් වෙනකොට අපේ වෙබ්සයිට් එකෙන් ඒක සිලෙක්ට් කරගන්න පුළුවන්. එතන ඕගොල්ලන්ට අවශ්‍ය කාලය නැතිනම් අපිට WhatsApp message එකක් දාන්න. එතකොට ඒ වෙලාව මට ඕගොල්ලෝ වෙනුවෙන් වෙන් කරගන්න පුළුවන් නම් ඒ අවස්ථාව සලසලා දෙන්න පුළුවන්. අපි මුලින්ම පටන් ගන්න සැලසුම් කරලා තියෙන ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටින් ඉන් Adobe Premiere කියන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒක ගැන විස්තර අපේ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. මේකේ කාලය මාස 5ක් වෙනවා. හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඕගොල්ලෝ ඒක කොච්චර ඉක්මනට අල්ල ගන්නවද කියන එක මත. කොහොම වුණත් beginner level එකේ ඉඳලා Adobe Premiere වල advanced කොටස් පවා අපි මේ පාඨමාලාව තුළ ඉගෙන ගන්නවා. ඒකේ තියෙන course contents ඕගොල්ලන්ට වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. හැම දෙයක්ම එතන තියෙනවා. මේ ඉන්ඩිවිජුවල් ට්‍රේනින් වලට අමතරව අපි තව එක ගෲප් ක්ලාස් එකකුත් දැනට සැලසුම් කරලා තියෙනවා. ඒක පටන් ගන්න හිතාගෙන ඉන්නේ ලබන සැප්තැම්බර් 3 වෙනි සතියේ සෙනසුරාදා රෑ 7:30ට. දැනට වැඩ කරන නැත්නම් ඉගෙන ගන්න කාර්යබහුල හුඟ දෙනකොට පහසුයි රාත්‍රී කාලයේ ක්ලාස් එකක් කරන එක. ඉතින් ඒක නිසා තමයි අපි ඒක සෙනසුරාදා රෑ පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ට්‍රේනින් එක පටන් ගන්න ඕගොල්ලන්ට තියෙන්න ඕන අවම සුදුසුකම් මොනවද කියලාත් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇතිනේ. එතෙන්දී ඕගොල්ලන්ට Adobe Premiere හෝ වීඩියෝ එඩිටින් ගැන කිසිම මූලික දැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම බිඳුවේ ඉඳලා ඒ කියන්නේ A to Z හැම දෙයක්ම ඕගොල්ලන්ට කියලා දෙනවා.
හැබැයි ඕගොල්ලන්ට කම්පියුටර් එකක් හරි ලැප්ටොප් එකක් හරි තියෙන්න ඕනේ මේ වැඩේ කරන්න සහ ඒක හැසිරවීමේ හැකියාව ඕගොල්ලන්ට තියෙන්න ඕනේ. Adobe Premiere වලින් වැඩ කරන්න නම් Adobe Premiere run කරන්න පුළුවන් කම්පියුටර් එක නැත්නම් ලැප්ටොප් එක ටිකක් performance තියෙන එක ඕගොල්ලන්ට තියෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ගැනත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකේ course curriculum එක යට FAQ එකේ තියෙනවා සාමාන්‍යයෙන් ඒකට අවශ්‍ය කම්පියුටර් එක තියෙන්න ඕන නැත්නම් ලැප්ටොප් එකක තියෙන්න ඕන අවම අවශ්‍යතා ටික. ඒ කියන්නේ minimum specifications ටික අපි එතනදී දක්වලා තියෙනවා. ඉතින් ඒකට හරියන්න කම්පියුටර් එකක් තියෙනවා නම් නැත්නම් ඕගොල්ලන්ගේ machine එක upgrade කරගන්න පුළුවන් නම් අපිට training එක කරගෙන යන්න පුළුවන්. අපි ට්‍රේන් වෙන හැම දවසකම ඒකට අදාළ වීඩියෝ එක. ඒ කියන්නේ අපි ඔන්ලයින් ජොයින් වෙලා Teams through කරන ඒ වැඩසටහනේදී මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඒ වගේම ඕගොල්ලොත් එක්ක කතා කරලා ඒ කරන හැම දෙයක්ම රෙකෝඩ් කරලා වීඩියෝ එක අපි LMS එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පසු කාලයේ වුණත් LMS එක through ඒක බලා ගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවකදී ඒ කොටස් බලාගෙන ඕගොල්ලන්ගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. LMS එකට ඒ කියන්නේ learning management system එකට lifetime access එකක් තියෙන නිසා ඕගොල්ලන්ට හැමදාමත් ඒ පාඩම් ටික බලා ගන්න හැකියාව තියෙනවා. මම හිතන්නේ මේ ගැන මම කියපු විස්තර ප්‍රමාණවත්. ඊට අමතරව යම් දෙයක් දැනගන්න අවශ්‍ය නම් ඕගොල්ලන්ට පුළුවන් hida.lk අපේ වෙබ්සයිට් එකට ගිහින් තව විස්තර දැනගන්න. ඒ වගේම 0.666 කියන මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා තොරතුරු විමසන්න පුළුවන්. අපි ඕන වෙලාවක ඕගොල්ලන්ට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. එහෙනම් ළඟදිම තව වීඩියෝ එකකින් හම්බ වෙමු. Stay tuned.